පේනවත් දන්නේ මගේ ස්කින් එක ඇත්තටම hello welcome back to my channel. ඉතින් අද තියෙන්නේ ගොඩක් ගර්ල්ස්ලට විශේෂ වීඩියෝ එකක්. ඔයාලා දැනටමත් දන්නවා ඇති අද මොකක් ගැනද මම කතා කරන්න යන්නේ කියලා. අද ඉතින් තියෙන්නේ ගෙදරදීම හදලා ගෙදරදීම පාවිච්චි කරන්න පුළුවන් ෆේස් පැක් එකක් ගැන. පර්සනලි මමත් යූස් කරන ෆේස් පැක් එකක් තමයි කරන්න ඉන්නේ. ඒක ඇත්තටම ගොඩාක් බෙනිෆිට්ස් තියෙනවා. පාවිච්චි කරපු අයත් ඇති නැති අයත් ඇති. පාවිච්චි කරපු අය දන්නම ඇති. මේ පැක් එකෙන් ගොඩාක් ස්කින් එක ග්ලෝ කරගන්න පුළුවන්. ස්කින් එක ස්මූත් කරගන්න පුළුවන්. සතියට දෙපාරක් තුන් පාරක් වගේ ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් නම් ලස්සන ග්ලෝ ස්කින් එකක් ඔයාලටත් ලබා ගන්න පුළුවන්ටම කිව්වොත් මම දැනට ඉගෙනගෙන තියෙන දේවලුත් එක්ක මම පර්සනලි ගොඩාක් බයයි ආටිෆිෂල් දේවල් පාවිච්චි කරන්න. ඉතින් ඒක නිසා මම හිතනවා මගේ මේ සම්බන්ධ දැනුමත් එක්ක මේක ඕනම මේ පැක් එක ඕනම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා. ඒ කොහොම වුණත් මම කියනවා ඔයාලට එකපාරක් හරි මේ පැක් එක පාවිච්චි කරාම මොකක් හරි ඇලර්ජි එකක් වුණොත් පාවිච්චි කරන්න එපා. මොකද ස්කින් එක එක්කෙනාගේ ස්කින් එක ගොඩක් වෙනස්. එක එක්කෙනාට බලපාන විදිහ වෙනස්. ඒ හින්දා ඔයාලට ගාපු පළවෙනි පාර ස්කින් එකට මොකක් හරි ඇලර්ජි එකක් වුණොත් මේක ඇත්තටම පාවිච්චි කරන්න එපා. ඉතින් තව දෙයක් තමයි මම ගාවට එන ගොඩාක් ගර්ල්ස්ලා කියන දෙයක් තමයි මට තියෙන ඩාර්ක් ස්කින් එකක් ඉක්මනට සුදු වෙන ක්‍රමයක් නැද්ද? සුදු වෙන ගන්න දෙයක් නැද්ද? එහෙම කියලා ගොඩක් අය අහනවා. ඉතින් අපි ඒක ගොඩක් දැකලා තියෙනවා. ඩාර්ක් ස්කින් තියෙන ගොඩාක් ගර්ල්ස්ලා ඉන්නවා. එයාලගේ ස්කින් එක මාරම ලස්සනයි. මාරම ග්ලෝ එකක් තියෙන්නේ. මම කියන්න කැමති මේ ස්කින් එක ඩාර්ක්ද වයිට්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. අපි ඒක මේන්ටේන් කරන විදිහත් එක්ක තමයි අපේ ස්කින් එක ලස්සන වෙන්නේ. ස්කින් එක ඩාර්ක් වුණත් වයිට් වුණත් ඔයා මේන්ටේන් කරන විදිහත් එක්ක පුළුවන්. ඒත් එක්කම කියන්න ඕනේ දැන් ගොඩාක් ප්‍රොඩක්ට් තියෙනවා බ්ලීචින් පොඩ්ඩක් හරි තියෙන. ඉතින් ගොඩක් දුකයි මං ගාවට ගොඩක් ගර්ල්ස්ලාගේ මූණ දැක්කහම එයාලා කියනවා මම මාසෙයි පාවිච්චි කරේ මාස දෙකයි මේක පාවිච්චි කරේ ඒ පාවිච්චි කර තමයි මට මෙහෙම වුනේ කියලා. ඇත්තටම කිව්වොත් ඒ ස්කින් දකින්නකොට ගොඩක් දුකයි. ඒව ඇත්තටම ගොඩ ගන්න බෑ. බැරි තත්ත්වයටම පත් වෙච්ච ඒවා තියෙන්නේ. එහෙම කරගන්න එපා. ඒ වගේ බ්ලීචින් දේවල් බ්ලීචින් දේවල් පාවිච්චි කරපු අයට තමන්ට තිබ්බ ස්කින් එකවත් නැහැ. ඒ තරම්ම ස්කින් එක ඩැමේජ් වෙලා. ඉතින් එතකොට ඔයාලට සුදු වෙන්න ඒ ගාපු ප්‍රොඩක්ට් වලට යන වියදමට වැඩි වියදමක් යනවා. ඒ ඩැමේජ් වෙච්ච ස්කින් එක ආයි යථා තත්ත්වයට ගන්න. ඒකින්ද ඒ බ්ලීචින් තියෙන දේවල් ඇත්තටම පාවිච්චි කරන්න එපා. ඉතින් ආයෙත් ආතරින් කියන්නේ ඒ වගේ බ්ලීචින් තියෙන දේවල් ඇත්තටම පාවිච්චි කරන්න එපා. ඔයාලට ඉක්මනටම සුදු වෙන්න ඕනි, මේ ආරයාගේ පාට මට ගන්න ඕනි, ඒ වගේ දේවල් කියලා ඉක්මනට සුදු වෙන්න කියලා බ්ලීචින් දේවල් නම් පාවිච්චි කරන්න එපා. කාවේ ගොඩාක් ආයුර්වේද ප්‍රොඩක්ට් තියෙනවා ලස්සනට සුදු වෙන්න, ග්ලෝ කරගන්න. සුදු වෙන නෙමෙයි ස්කින් එක ග්ලෝ කරගන්න. ඉතින් ඒ වගේ දෙයක් පාවිච්චි කරලා කිසිම ඩැමේජ් එකක් නැතුව පොඩි වියදමකින් පොඩි වෙලාවකින් අපිට ඒ වගේ දේවල් පාවිච්චි කරලා අපේ ස්කින් එක ග්ලෝ කරගන්න, ලස්සන කරගන්න පුළුවන්. අපි ඉතින් මේ වගේ පැක් එකක් ගැන තමයි මම අද කතා කරන්න යන්නේ. ඔයාලට ගෙදරම තියෙන දේවල් වලින් පොඩි ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් අරගෙන තමයි මේක හදාගන්න තියෙන්නේ. අපි දැන් බලමු ඒක කොහොමද හදාගන්නේ කියලා.
එක සොදලා මදේ අරගෙන එන්නම්. මේ තියෙන අපිට අවශ්‍ය ද්‍රව්‍ය ටික මම මේ කුමාරිකා එක සූරලා අරගෙන ආවා. අපි දැන් මේක හදාගමු. මම කඩල පිටිය වලින් මේ සැහැන්දි එකමාරක් වගේ එකතු කරගන්නවා. එක්කෙනෙක්ට ප්‍රමාණවත් වෙන තමයි මම මේක හදන්නේ. ඊළඟට සුදු හඳුන් කුඩු තේ හැඳි භාගයක් වගේ, කෝපි කුඩු තේ හැඳි කාලක් විතර, කස්තුරි කහත් ඇඟිලි දෙකට අහුවෙන සයිස් එකට වගේ එකතු කරගන්න. ඊට පස්සේ අපි මේ ඇලෝවෙරා ජෙල් එකෙන් චුට්ට දාන ගමන් අපේ තික්නස් එක එනකම් මේක හදා ගන්න ඕන, මික්ස් කර ගන්න ඕන. ඊට පස්සේ මේ වගේ මික්ස් වෙලා මේ වගේ එකක් තමයි ඔයාලට අවසානට එන්න ඕන. මේ තියෙන්නේ අපි හදාගත්ත පැක් එක. මම ගිහලා මූණ ක්ලෙන්සර් කරලා මූණ වොෂ් කරගෙන ආවා. අපි බලමු මේ කොහොමද ගන්නේ කියලා. මේක ඔයාලට පින්සල බ්‍රෂ් එකක් පාවිච්චි කරලා ගා ගන්න පුළුවන්. මට මේ වෙලාවේ බ්‍රෂ් එකක් නැති හින්දා මම ඉතින්ම ගන්නවා. මේක මට බෙල්ලට මේ හරියක් වෙනකම පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට සම්පූර්ණ මූණ කාවලා ගහගන්න. මම මේක හොඳට ඇප්ලයි කරා මුනේ. ඔයාලටත් මේක හොඳට මුන්ට ඇප්ලයි කරලා විනාඩි 15ක් 20ක් වගේ තියලා වොෂ් කරන්න. මම වොෂ් කරගෙන එන්නම්. ඉතින් මම වොෂ් කරගෙන ආවා. ඔයාලට පේනවද තමයි මගේ ස්කින් එක ඇත්තටම ගොඩාක් ග්ලෝ වෙලා තියෙන්නේ. විනාඩි 15ක් 20ක් වගේ මම මේක මුනේ තියලා වොෂ් කරලා ටෝන කරගත්තා. ඔයාලත් පාවිච්චි කරලා ඔයාලටත් රිසල්ට් එකක් ලැබුණොත් කමෙන්ට් එකක් දාන්න. මම දැන් වීඩියෝ එක එන්ඩ් කරනවා. ඉස්සරහටත් මම ගොඩාක් ස්කින් කෙයා ගැන ගොඩක් කතා කරන්න කියලා හිතාගෙන ඉන්නවා. මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මාත් එක්ක රැඳී හිටියට thank you හැමෝටම. මුලින්ම ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන්නම්.